අද ජාතිවාදයේ තියෙන්නේ දකුණේ නෙමෙයි. වෙනත් තැන්වල නෙමෙයි. උතුරු නැගෙනහිර. උතුරු නැගෙනහිර ජාතිවාදයේ තියෙනවා කියලා කියන්නේ මොකද මම උතුරේ අවුරුදු ගාණක් ජීවත් වුණ පුද්ගලයෙක්. ඒ තුල මම හොඳටම දන්නවා උතන තිබුණේ කුලවාදය. ඒ කුලවාදය තමයි අවසානයේ මේ මිනිස්සුන්ට දරා ගන්න බැරුව ජාතිවාදී අරගලයකට ගියේ. අරගලය දැන් එක දේශපාලඥයෝ එකතු වෙලා ජාතිවාදී අරගලයක් ගෙනියන්න හදනවා. උතුරු නැගෙනහිරට විරුද්ධව මොනවා කතා කරුවත් ඌ ජාතිවාදය. නමුත් උතුරේ සෑම කෙනෙකුටම නැගෙනහිර සෑම කෙනෙකුටම ලංකාවේ ඕනම තැනක ජීවත් වෙන්න අයිතිය තියෙනවා. නමුත් අනිත් ජාතීන්ට ඒ උතුරු නැගෙනහිර ජීවත් වෙන්න පුළුවන්ද? කොච්චර සාහට පින්න උන්ට එනවද? මෙතන අපි කල්පනා කර යුත්තේ ඒකයි. ඒ ජාතිවාදයට විරුද්ධව අපි විශාල අරගලයක් කළ යුතුයි. ඒ අරගලය කරන්නේ කෙසේද? ඒ කළ යුතු යාපනයෙන් එහෙම මතුවලා තියෙන අරුල් කියලා පුද්ගලයෙක්. අන්න ඒ වගේ හැම තැනකින්ම ඒ ජාතිවාදයට විරුද්ධ පුද්ගලයෝ ගොඩනගෙන්න ඕනේ. ඒ ගොඩනැගුණ නැත්නම් මේ රටේ මහා විනාශකාරී අරගලයකට ආයිත් යනවා. මොකද දැනටත් උතුරු නැගෙනහිර හැම තැනම වෙන පොඩි සංවිධාන බිහි වෙමින් පවතිනවා. ඒක තමයි අවසානයේ දැඩි ආගම් විරෝධී ජාතික විරෝධී අරගලයකට යන්නේ. ඒ අරගලයට විරුද්ධව අපි මොකද්ද කළ යුත්තේ? මුලින්ම අපි කළ යුත්තේ ජාතීන් අතර සමගිය ගොඩනගන්න ඕනේ. සමගිය ගොඩනගන්නේ කෙසේද? ඒක දෙමළ මුස්ලිම් සිංහලගේ නෙමෙයි. අපි ශ්‍රී ලාංකික කියන මතය තුළ ජීවත් වෙමින් තමයි ඒක ගොඩනගිය යුත්තේ. මොකද ඒගොල්ලෝ හැම තැනකම හැමතිස්සෙම වපුරන්නේ තමන්ගේ ජාතිය ගැන. අපිට එහෙම එකක් නැහැ. අපිට තියෙන්නේ ලාංකීය පදනම. ඒ ලාංකීය පදනම තුළ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ඒ ජීවත් වීමට මූලික සකසාගත යුතු පියවර තමයි දේශපාලනෙන් තොරව අපි අරගලකාරී මාවතකට අවතීර්ණ වීම. ඒක සඳහා අපි සූදානම් වෙමු. ඔබ සැමට ජය.